හෙලෝ ළමයි කොහොමද? ඔන්න ඉතින් ඔයාලව අදත් ආදරෙන් එකතු කරගන්නවා මගේ channel එකට. අද vlog එකත් එක්කත් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද මං අරගෙන ආවේ සම්පූර්ණ day vlog එකක්. ඉතින් උදේ ඉඳන් හවස වෙනකම් මම මොනවද කරේ කියලා තමයි අද vlog එකෙන් මං ඔයාලට අරගෙන එන්නේ. දැන් මං ගෙදර ඉන්න නිසා ටිකක් දවල් වෙනකන් නිදා ගන්නවා. ඉතින් උදේ නැගිටලා කිරියෙක් එහෙම බීලා මං දවසේ වැඩ ටික කරන්න පටන් ගන්නවා. අද මට මහන්න ඇඳුම් වගේක් තිබුණා. දැන් මං ඒක මහන්න පටන් ගත්තා. මං ඉක්මනට මැහුවා. ඉතින් වැඩි වීඩියෝ කරේ නෑ. මේ තියෙන්නේ මහපු සුදු පාට ෆ්‍රොක් එක. මේක කස්ටමයිස් ෆ්‍රොක් එකක්. ඒක මාර ලස්සනයි. මටත් ෆිට ඔන් එක හරි ගියා. චුට්ටක් ලොකුවට තිබ්බා. ඒ වුණාට ඉතින් මම ඒක ෆිට ඔන් කරා. මේ තියෙන ඊළඟට මහපු එක ඒකත් හරිම ලස්සනයි. ඒක ගොඩක් ලස්සනට ආවා. ඔයාලට මගේ FB page එක පැත්තේ ආවොත් මේ අලුත් ඩිසයින් බලා ගන්න පුළුවන්. මේ තියෙන මං ඊළඟට මහපු එක ඒකත් sleeveless frock එකක්. ඒකත් මේ වැඩ කරලා ඉවර වෙද්දී ටිකක් දවල් වුණා. ඊට පස්සේ ඉතින් මේ දවස්වල වහින නිසා උනේ මොනවා හරි කන්න ඕනි කියලා හිතුණා. මෙන්න මේ නූල්ස් එක ගෙදර තිබ්බ නිසා මම ඒක අද හදාගත්තා. මට කොත්තුමී වැඩිය කන්න බෑ. හැබැයි මේ නූල්ස් එක නම් ෂේප් එකේ කන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒකත් හදාගත්තා. මම වැඩි මාස මේ චීස් රාමෙන් එකට ඒක අර කොත්තුමී එකෙන් හදන. ඉතින් ඔන්න ඔය විදිහට මම ඒකත් හදාගත්තා. ගෙදර තිබ්බ චීස් වගේක්. ඉතින් මම තව චීස් කෑල්ලක් දැම්මා. එතකොට මේකේ රස වැඩි. කාලේ ඉවර වෙලා මට පොඩි වැඩක් තිබ්බා. ඉතින් එන්න අද මාත් එක්ක ඕඩර් එකක් පැක් කරන්න. මේ මම අද පැක් කරන්න යන්නේ මල්බොකී හදන අයිටම්ස් වගේක්. ඉතින් ඔයාලා කවුරු හරි කෙනෙක් ඔය වගේ ස්මෝල් බිස්නස් එකක් කරගෙන යනවා නම් ඔයාලට දැන් ගොඩක් අඩුවට මගෙන් බඩු අරගන්න පුළුවන්. ඒ වගේම මේ දැන් ඔය හිතේ අයිඩියා එකක් තියන අය මොන හරි කරන්න ඕනි කියලා. ඉතින් එහෙම කෙනෙක්ට උනත් පටන් ගන්නවා නම් ඉස්සෙල්ලම අපෙන් ගොඩක් අඩුවට ඒ අයිටම්ස් ගන්න පුළුවන්. ඉතින් එහෙම කැමති අය මැසේජ් එකක් දාන්න. දැන් මේ ඕඩර් එක රෙඩි වෙන්නේත් ඒ වගේ සාම්පල් වගේක් හදන්න ඕනි කිව්ව ගර්ල් කෙනෙක්ට. ඉතින් එයා මට කිව්වා සාම්පල් එකක් හදන්න ඕනි මට ඉස්සෙල්ලම. ඒ නිසා ඒ විදියට ඕනි කරන බඩු ටික එවන්න කියලා. ඉතින් මම ඔන්න ඔය විදියට එයාට ඕනි කරන බඩු ටික ඉස්සෙල්ලම තෝරගෙන පැක් කරා. රැපින් පේපර්ස් ටික මට රෝල් කරලා තමයි දාන්න උනේ. මේකේ මේ එච්චර ලොකු බෑග් එකක් තිබ්බේ නෑ. අනික ඒවර පොඩි වෙන්නෙත් නැති නිසා මම ඒ ටික රෝල් කරලා මේ විදියට පාර්සල් එක හදාගත්තා. දැන් ඉතින් මේක හෙට පෝස්ට් එකට බාර දෙන්න අරන් තිබ්බා. හවස ලොකු වැඩක් තිබ්බෙත් නැතින හින්දා අපිට හොඳටම වහිනවා මේ දවස්වල. ඉතින් මට මොන හරි හදන්න ඕනි කියලා හිතුණා. මම ළඟ පානිපූරි ටිකක් තිබ්බා. ඉතින් මම ඒක කොයි වෙලාවෙ හරි හදන්න තමයි හිටියේ. එනකොට මට හිතුණා අද ඒ ටික හදන්න ඕනි කියලා. එනම් අපි හදමු. මම මුලින් මේ අවශ්‍ය කරන අර 3-5 ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි බැදගත්තේ. සූදුරුයි, කොත්තමල්ලි ඒ වගේව තිබ්බේ. ඊට පස්සේ දැන් මම මේ කරන්නේ සියඹලා ටිකක් පෙඟෙන්න දැම්මා. පානිපූරි හදනකොට අර මේ ජාති 3ක් තියෙනවනේ. ඒ නිසා ඉතින් සියඹලත් ඕනේ. ඔයාලට රෙසිපි ඕන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම එයාලට එවන්නම්. මට අර ඔක්කොම සම්පූර්ණ කියන්න බැරි නිසා මම කෙටියෙන් කියනවා. ඊට පස්සේ මම අලගෙඩි දෙකකුත් තඹ ගත්තා. ඒකත් දැම්මේ පොඩි කරගෙන අර 3-5 මිශ්‍රණය දාලා හොඳට චුට්ටක් ඒක අතින් කලවම් කරා. ඊට පස්සේ ඊට අමතරව මේකට ලුණු කපලා දැම්මා. ඊට පස්සේ මේක හොඳට චුට්ටක් අනාගෙන දැන් අපි හදමු අර සියඹලා චට්නි එක. මේකට සියඹලා දාලා ගම්බිරිස් කුඩුයි ඊට පස්සේ රටේන්දි දැම්මා, සීනි දැම්මා. ඊට පස්සේ මිරිස් කුඩු දැම්මා. ওই ටික දාලා මේක හොඳට අර මේ චට්නි එකක් වෙනකන් හදාගන්න ඕනේ. ඊළඟට අපි අර වතුර එක හදාගන්න මෙන්න මේ ටික තමයි ඕනේ. මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරලා
ඒකට අපි මේ වතුර මික්ස් කරනවා. පස්සේ මම ඒකට අර කොටාගත්ත 3-5 මික්ස්චර් එකෙන් දැම්මා. ඒක තමයි ඔය මේ 2-3ටම චුට්ට දැම්මේ. ඒකෙන් තමයි මේ ඒකේ අර ඉන්දියන් ටේස්ට් එක එන්නේ. ඉතින් ඒ කුළුබඩු ටික අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ තියෙන්නේ මම අර හදාගත්ත මිංචි වතුර මික්ස් එක. මේකනේ අර ඩිප් කරලා කන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බැදගමු පානිපූරි ටික. ඒවා එන්නේ මෙන්න මේ විදියට. හරිම අමාරුවෙන් මම මේ ටිකත් හොයාගත්තේ. ඔන්න මම ඒ ටික බැදගත්තා. ඒ ටික හරිම ලස්සනයි. පප්පඩම් වගේ බදින්න තියෙන්නේ. සෝයන්නේ සමහර බෝල ලොකුවට එනවා, සමහර ඒවා චූටි. ඒ අතරේ මේ පිපින් නැති පපඩ මුගුත් තිබ්බා. පපඩම් නෙමෙයි පානිපූරි. ඊට පස්සේ දැන් අපි මේ ටික සෙට් කරගමු. මේවල හදලා තියන්න බෑ. එහෙම ඉතින් කන්න ඕන හදන ගමන්. මෙන්න මේ විදියට මම මේවා කරලා අර ඉන්දියන් අය හදන වීඩියෝස් දැකලා තියෙනවානේ. ඉතින් ඒ විදියට ඕන මම ওই ටික දාගෙන දැන් රස බලන්න යන්නේ. දැන් ඔන්න මම රස බලන්න හදාන්නේ. ඇත්තටම මේක ගොඩාක් රසට තිබ්බා. මම කාලා තියෙන ඒවටත් වඩා රසට තිබුණා. ඉතින් අද vlog එක මෙතනින් ඉවර කරනවා. මම ආයමත් ඉක්මනටම තවත් අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.